Hello guys, welcome back to my channel. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ අපි පන්සල් ගිය දවසක වීඩියෝ එකක්. මේ තියෙන ඉතින් අපේ පන්සල. බලන්නකෝ ඉතින් අපේ පන්සල කොහොමද ලස්සනයිද කියලා. අපි ඉතින් ඔන්න උඩට යන අතරේ චූටි යාළුවෙක් ඉන්නවා දැක්ක එන්නක යන්නේ ආව බලන්න. එයා ඉතින් ඔන්න යාට පොල් බෑගක් හම්බෙලා එයා පොල් කකා හිටියා එතනදලා. ඊට පස්සේ අපේ නංගි ඉතින් එයාම චුට්ටක් හොටල් කරා. එයාලා හරිම හොඩතල්නේ. ඊට පස්සේ ඉතින් ඔන්න මම බලාගෙන හිටියේ මෙතනලා නංගි එනකන්. දැන් අපි යන්නේ බෝධියට. බෝධි පූජාව ලෑස්ති කරන්නේ බෝධිය හාමුදුරුවෝ මේ බෝධි පූජාවට වඩින්නේ බෝමළුවට නිසා. දැන් මම යන්නේ බෝධි පූජාවට ඕන කරන මල් වට්ටි ටික එහෙම ලෑස්ති කරලා ඒ ටික හදාගන්න. දැන් ඉතින් මුලින්ම පැන් කලයක් ගෙනල්ලා මල් ආසනේ පිරිසිදු කරගන්නවා. මොකද අපිරිසිදුව අපි ඒ දේවල් කරන්නේ නැහනේ. ඉතින් ඒ නිසා ඔයාලා මගේ වීඩියෝ ග්‍රැෆර් දැක්කද? ඊට පස්සේ ඉතින් මල් ආසනේ හොඳට පිරිසිදු කරගෙන දැන් තියෙන මට මල් ටික හොරගන්න. ඉතින් එන්නකෝ මාත් එක්ක මල් හොරන්න. මල් ටිකක් ඉතින් ඔන්න හොඳට මම හොරගත්තා. ඒකට මල් වට්ටි 9ක් හොරුවා. මල් ටික හොරලා ඉවර වෙලා ගිලම්පස කෝප වලට ගිලම්පස ටිකක් දාලා ඒ ටිකත් එහෙම්ම පැත්තකින් තියපන්. පෑන් ටිකත් ඊට පස්සේ කප් වලට දාලා එහෙමම තියලා අපි ගියා බෝමළුව අතු ගන්න. මොකද මේ බෝගහේ කොළ ගොඩක් වැටෙනවා මේ දවස්වල. බෝගස්වල කොළ එක කාලයකට හැලෙනවනේ. ඉතින් ඒ නිසා බෝමළුව ඇතුළතයි පිටතයි ඔක්කොම අතු කාලා පිරිසිදු කරා. මායි නංගි පිට එක තව මල්ලි කෙනෙක් ගියා. එයා තමයි අර එන්නේ. අපි තුන්දෙනා තමයි බෝමළුව අතු ගාලා ඒ ටික පිරිසිදු කරලා ඊට පස්සේ අපි ගියා චෛත්‍යයට. මේ තියෙන අපේ පන්සලේ චෛත්‍යය. ඉතින් මම ඊට පස්සේ චෛත්‍යයට මල් එහෙම අරගෙන ගියා. අරගෙන ගිහිල්ලා ඒ ටික පූජා කරලා ඔතනදී මාම නංගි හිනස්සනවනේ අනේ. ඉතින් ඔන්න දැන් මම මල් එහෙම අරගෙන ගිහිල්ලා ඒ ටික චෛත්‍යයට පූජා කරන් තමයි මේ හදන්නේ. දැන් ඊට පස්සේ චෛත්‍යයට පූජා කරලා ඇවිල්ලා විහාරයට ගියා මල් එහෙම පූජා කරන්න. ඉතින් මම දැන් ඔය හදන්නේ විහාරයට මල් එහෙම පූජා කරන්න. ඉතින් ඔන්න විහාරයට මල් ගිලම්පස සිසිල් පැන් දැහැත් එහෙම පූජා කරලා මම ආයෙමත් ආව පහන් පත්තු කරන්න. පහන් ලෑස්ති කරලා ඉක්මනට ඊට පස්සේ පහන් ටිකත් පත්තු කරා. ඊට පස්සේ ඉතින් අපි හොඳින් කුරුත් පත්තු කරලා
බෝධි පූජාවට ගියා. එහෙනම් ඉතින් අද vlog එක ඉවරයි. පරිස්සමෙන් ඉන්න. අලුත් vlog එකකින් හම්බෙමු.